මේ වචන ටික කියවන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා. අම්මා. අම්මා කියන්නේ දෙමළේ අම්මමයි. තාත්තට කියන්නේ අප්පා. බලන්න මේක. මේ මොකද මේ අකුර? මෙහෙම පායන්නනේ. මේකට බිඳුව උඩින් තිතක් තිබ්බහම අප්පා. මේ ඇල පිල්ලට දාන එක. ඒතර අප්පා. අප්පච්චිට දෙමළේ කියන්නේ අප්පා. අප්පච්චි. මේක මේ අප්පච්චි. මේ මොකද මේ අකුර? මේක අක්කා කියන්නේ ලොකු අක්කා. අක්කට තමයි අක්කා කියලා කියන්නේ. නංගිට කියන්නේ තංගයි, මඩට කියන්නේ තම්බි. ඒකත් හරිනේ. ඔන්න මේ මොකක්ද අකුර? මෙහෙම ලියලා උඩට ගිහින් පහළට එන්නේ මේක මුර්ධජන. මේ මුර්ධජන. මේ කෑලි දෙකක් තියෙන මුර්ධජන කියලා කිව්වා. මේක දැම්මහම ඇලපිල්ල එනවා නේද? මුර්ධජන වලට ඇලපිල්ල දැම්මහම අන්නා කියන්නේ අයියට. මේ මොකක්ද අකුර? මෙහෙම ඇවිල්ලා කයන්න වගේ මෙහෙම කර්ව් එක ඇවිල්ලා මෙහෙට එන්නේ නැතුව මෙහෙම පහළට ආවේ මොකද්ද? තා. මෙහෙම ආවේ තා. කියන්නේ මේ අපි බිඳුව නේද? මේ කොම්බු දෙක වගේ නේද? කොම්බු දෙකක් කොම්බුව. ඒ කියන්නේ ඩබල් කොම්බුව. ඩබල් කොම්බුව කියන්නේ කොම්බු දෙකට. මේක ගයන්න. ගහක ක කියන අකුරු තුනටම අපි මේ අකුරු තමයි පාවිච්චි කළේ. නේද? එතකොට කොම්බු දෙක ගයන්න. ගෙයි. තන්ගෙයි කියන්නේ නන්ගිට. හරි. මේක තයන්න කියලා දැන් මතක් වුණානේ. එතකොට මේ අකුර මොකද්ද? තා. තම්බි. තම්බි කියන්නේ කාටද? මල්ලිට. අම්මා, අප්පා, අක්කා, අන්නා, තම්බි. අම්මා, අප්පා. හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ තයන්න. මේක තුයන්න වෙනව නම් කොහොමද අපි? මෙහෙම ලිව්වේ නේද? අර අපි හරි පාපිල්ල කියලා ඉගෙන ගත්ත එක නේද? ඔන්නම් අපේ අකුරු ටික බලන්න ආපහු අපේ FB page එකේ තියෙන අකුරු ටික කරලා සම්පූර්ණ අකුරු ටික ඔක්කොම ඒකේ බලන්න පුළුවන්. FB page එකේ හරි YouTube හරි